චතාරික සමයේ 4 වන ඉරිදා අපි සුදු සුවිශේෂයේ තුල දකිනවා අපට හමු වෙනවා නැති වූ පුත්‍රයා පිළිබඳ උපමාව. ආදරණීය දීපුතේ මේ උපමාව තුළ මම කැමති ඔබෙන් මුලින් ප්‍රශ්නයක් අහන්නට. වඩා බලවත් වන්නේ කඳුලද එහෙම නැත්නම් ක්‍රියාවද? කඳුලද ක්‍රියාවද? මනස්ථාපන ඇතුලේ අපි දකිනවා කඳුල සහ ක්‍රියාව මේ දෙකම එකට සම්බන්ධ වන්නට පුළුවන්. ඔබ ඔබගේ ජීවිතයේ දිහාම බලන්දී සමහර වෙලාවට දිව්‍ය පූජාවක වෙන්න පුළුවන්, යාක්ෂම් මෙහෙක වන්නට පුළුවන්, පාපොච්චාරණයට ඉස්සර වෙලා වන්නට පුළුවන්. අපිට කඳුලක් අපිට සමහර ලාවට ලොකු වේදනාවක් එක්ක ස්වාමීන් වහන්සේට විරුද්ධව, සහෝදර සහෝදරියට විරුද්ධව පව් කළා කියන ඒ මනස්ථාපන ඇතුලේ අපිට කඳුළු වැටෙන්නට පුළුවන්, නේ ඇඬෙන්නට පුළුවන්. එතකොට මේ කඳුළු කියන දේ මනස්ථාපනයේ තුල සිදුවිය හැකි දෙයක්. නමුත් බොහෝ වෙලාවට අපි මේ මනස්ථාපනය කඳුලකට විතරක් සීමා කරනවා නම් එය ක්‍රියාවක් දක්වා පරිවර්තනය වන්නේ නැත්නම් ආදරණීය සහෝදර සහෝදරියනි, එයින් මේ පරිපූර්ණ ප්‍රයෝජනයක් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දෙයක් අපට ලැබෙන්නේ නැහැ. එතකොට අපි ස්වාමීන් වහන්සේට විරුද්ධව අපි පව් කරනවා කියන අත්දැකීම අපිට ඉතා වේදනාබර අත්දැකීමක්. නමුත් එතකොට අපි ඒ වෙනුවෙන් මොනවද ගන්න ක්‍රියාමාර්ගය? අපි කඳුළු සලලා විතරක් ඇතිද? අපි යාක්ෂා කරන්නට අවශ්‍ය නැද්ද? අපි එය මනස්ථාපනයේ ක්‍රියාවකට පෙරලන්නට අවශ්‍ය නැද්ද? නේද? බලන්න සකේවුස් යේසුස් වහන්සේව හමු වෙනවා සහ ඊට පස්සෙ සකේවුස් මේ මනස්ථාපනයේ ක්‍රියාවකට පෙරලනවා. නේ? හොරෙන් ගත්තනම් ආයේ වැඩිපුර දිනට සකේවුස් දෙවියන් වහන්සේට පොරොන්දු වෙනවා. එතකොට දැන් මේ නැති වුණු පුත්‍රයා මනස්ථාපනයේදී පියාගේ ගෘහය ගැන කල්පනා කරනවා. දුක් වෙනවා. නැතිවුණු පුත්‍රයා අඬන්නට ඇති තමාගේ පියාට විරුද්ධව කළ පාපයට. එතකොට මේ කඳුල විතරක් නේ කඳුලේ අත්දැකීම විතරක් නැතිවුණු පුත්‍රයා ඒ අත්දැකීමේ නැවතිලා ඌරු කොටුවෙම හිටියේ නැහැ. ඌරු කොටුවෙම හිටියේ නැහැ. ඌරු කොටුවෙන් එළියට ගියා. ඇවිදලා පියාණන් වහන්සේව සොයාගෙන ගියා. එතකොට ඔහු දකිනවා ඒ නැතිවුණු පුතා උපමම දෙවියන් වහන්සේ හොයාගෙන යන අත්දැකීම වගේමයිනේ. දෙවියන් වහන්සේ ඒ පියා තාත්තා බලාගෙන ඉන්නවා. නැතිවුණු පුතා එනකන් ඒ පුතා ළඟට ගිහිල්ලා ආදරයෙන් වැළඳගෙන අලුත් පාවහන් ඇඳුම් මුදු ඊට පස්සේ ලොකු සාදයක් නැතිවුණු පුතා වෙනුවෙන් මේ තාත්තා පවත්වනවා. එතකොට දීපුත අපි බලමු අපි චතාරි කාලේ ගොඩක් අපේ ජීවිතය දිහා බලද්දී පාලුකරේ අත්දැකීමට ඇතුළු වෙද්දී අපි අපේ හදවතට ඇතුළු වෙද්දී අපේ පාපේ පෙනෙනවා. නමුත් මේ පාපේ පෙනෙද්දී අපි එතනින් යම් කිසි දුකක් එහෙම නැත්නම් මම වැරදිකරුවෙක් කියන හැඟීමක් අපි එතනද නවතින්නේ. අපේ මනස්ථාපනේ එතන පමණද? එහෙම නැත්නම් අපි එතනින් එහාට ක්‍රියාවට යනවද? මම මේ දේ කරන්නේ නැහැ. එතනට අලසකම ඇතුළේ අපි ඉන්නවා කියලා අපි ඒ අලසකම නැති කරගන්නට අපි යාක්ෂා ජීවිතයකට අපි කැමැත්තෙන් උත්සාහයෙන් ධෛර්යමත්ව යනවද? ක්‍රියාවයි වැදගත්. කඳුලට වඩා බලගත වන්නේ ආදරණීය දීපුතේ ක්‍රියාව. ඉතින් පාලු කරේ මේ චතාරික සමයේ අපි ක්‍රියාව තුළ ස්වාමීන් වහන්සේව අපි සොයමු. ක්‍රියාවෙන් අපි උන්වහන්සේව සොයමු. කඳුලට වඩා බලවත් වන ක්‍රියාව.